ඔන්න අදත් වීඩියෝ එකක් අරන් ආවේ. මේ අපි ආවේ අද නම් මේ මලිත්තේ මේ හේන්ඥායට තමයි අද නම් ආවේ. අද මාර අවුවක් තියෙන දවසක්. පට්ට අවුවයි. දවන්ත ගනේ පළුගස් තියෙන හේන් කරන මේ තියෙන හේන් කරපුවා මේ ඔක්කොගෙම තියෙන පේන හේන් කරපුවා මුංගට හේන් තියෙන්නේ මේ නොවැම්බර් මාසෙට කරන හේන්. අලියම බහුල ප්‍රදේශයක් මේක කැලයක් රක්ෂිත. මේ මෙතනක් තියෙන මේ දියුල් ගහක් මේ පේනව නේද? මේ තියෙන දියුල් ගහක් දියුල්වලට තියෙනවා. මේ තියෙන දියුල් ගෙඩියක් නැද්ද? අලියනෝ දියුල් ගන්න එහෙම මේ තියෙන දියුල් ඉදිරිය තියෙන මේ ගෙඩි පැටිලා මේ දියුල් ගහේ අපි යන් වාඩියක් තියෙනවා අර පැත්තේ. හැබැයි කවුරුවක්වත් මේ පැත්තේ නැහැ. මං තව එක්කෙනෙකුත් එක තමයි ආවේ. අපි මේ පැත්තට යමු. මේ වාඩි පැත්තට යමු. හැබැයි වාඩිය කවුරක්වත් නැහැ දැනට. හේන් කරලා නැහැ දැන්. අපි පැත්තට යමු. මේ වගේ වෙලාවට ආලියා එනවා. මේ ටිකට මේ දවල්ට වතුර බොන්න එහෙම වෙනවා. මෙතන ආරක් තියෙනවා. ඒ ආරට වතුර බොන්න එනවා ආලියා. මේ සද්ද බද්ද දෙනවා බයි බෑ බලමු. පේනවනේ මහා පළු ගහක් දෙවන්ත. පේනවත් දන්නේ ආන්න අතර තමයි වාඩිය තියෙන්නේ. ඒ වාඩිය තමයි ඔය මුංගට හරි මේ ගැහුවම ඕකේ තමයි පැල් රකින්නේ. ගොවියා ඕකේ තමයි පැල් රකින්නේ. ඉතින් පේනව නේද මේ සීමාවේ තමයි මේ භූමි ප්‍රදේශයේ තමයි වගා කරන්නේ. අපි යමු මේ වාඩිය ගාවට. ගිහින් බලමු මේක වාඩිය අලියා කඩලාද කොහෙද? අපි මේ පැත්තට යමු පොඩ්ඩක් බලන්න. ඔය තියෙන්නේ වාඩිය. මේක තමයි වාඩිය. දැන් නම් කවුරුවක්වත් හේන් කරන්නේ නැහැ. දැනට නොවැම්බර් මාසේ තමයි හේන් කරන්නේ. අලියා ඇවිල්ලා කඩලා මේක. වාඩිය කඩලා. අම්මලා වාඩිය කඩලා. අලියාගේ වැඩ තමයි ඉතින්. හේන් ඉවරුණ කාලෙට අලියා ඇවිල්ලා බලනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. අලියා කඩලා මේවා. මේ කවුරුවක්වත් නැහැ පේන්නේ. මේක තමයි වාඩිය. පේනවනේ වලට. මේක තමයි වාඩිය. අපි යන් මේ වාඩියට එහා පැත්තෙන් අන්න අතර තියෙන වලක් වතුර වලක්. හැබැයි දැන් නම් වතුර නැහැ. ඒක සත්තු ඇවිල්ලා වතුර බොනවා. දැන් නම් වතුර නැහැ හිඳිලා. මහා වලක් තියෙන්නේ. අපි ඉතින්ට යම් බලන්න. වතුර කට්ටයක්වත් නැහැ. ඔක්කොම හිඳිලා ගිහිල්ලා. ඉරිතලා ගිහිල්ලා තියෙන්නේ ඔක්කොම වතුර නැතුව. නේ ඔය තියෙන මේක තමයි වල. වතුර නැහැ. ඉතින් සතුන්ට බොන්න වතුරක් නැහැ. ඉතින් මේ කැලේ ඉන්න සතුන්ට ඔන්න බේවනේ. ඔන්න බේවනේ. හරි අපි මෙතන වැඩි වෙලා ඉන්න බෑ. අපි යමු. කියන්න බෑ මේ හරියට ලොකු අයියා පහත් වුණොත් මේ හරියට ලොකු අයියා අලියා. අපි කියන්නම් මේ පැත්තේ ලොකු අයියා කියලා තමයි. කැලේදී කියන්න හොඳ නෑ එහෙම නම. අපි යම් බලන්න අර පැත්තට. මාරගෙන කුස්ට කවුවත් තියෙන්නේ හම්බු ඉන්න බෑ.
වල තියෙන පළු ගහක් තියෙනවා මේ. මෙතන එහෙම නැහැ. මේක තමයි පළු ගහ. ඔන්න දැන් තමයි හෙවණට පොඩ්ඩක් ආවේ. පේන්නේ නැහැ. මාව කළු වෙලා පේන්නේ. අවුවට. ගහගාවත් හිටිය දැන් ඇති යයියා. අපි ගිහලා උගහ පැත්තට යමු බලන්න. මේවා ඉතින් මුං යට තමයි ගහන්නේ මේ නොවැම්බර් මාසෙට වරුසාවෙන් කරන හේන්නේ මේවා. මේ වරුසාවෙන් කරන්නේ. මාර කට්ටක් කන්න හේනක් කරන්න. ලේසි නෑ. මාස දෙකක් තුනක් පැල් රකින්න ඕනේ ඉතින් හේන රැක ගන්න අලින්ගෙන් සත්තුන්ගෙන් කරන්ටට දාගෙන. මේ හරි අලි ගොඩක් ගැවසෙන ස්ථානයක් මේ. ඔන්න අලි පෙටි. අතවත් තියෙනවා අලි පෙටියන්. හැමතැනම අලි පෙටි. මට බහැට මේක දවල්ටත් ඉඳලා තියෙනවා වගේ මට නම් පේන හැටි මේකේ. මෙන්න අතනක් තියෙනවා. ලස්සන මේ සීමල ගහක්. මේ තියෙන සීමල ගහක් ලස්සනයි. එතනත් අලි පෙටි වගේක් තියෙනවා. මෙතන ආර තියෙනවනේ ආරෙන් වතුර බොන්න එනවා අලියා. ඒක තමයි. මෙන්න අලි පෙටි. ඉතින් අපි යමු බලන්න ආර පැත්තට. මේක තමයි ආර. අම්මා තෝද. අම්මා අලියා බැහැලා මේක මේ දෙවනක් කරලා මේ ආර මෙන්න. අලියා බුදු අම්බෝ වතුර බොන්න බැහැලා ආරට මෙන්න. පේනවත් දන්නේ නැහැ මේ තියෙන ආර. මෙන්න අලියා ඇවිල්ලා මේක වැටලද මන් දන්නේ නැහැ. මෙන්න දඟලලා. මේ තියෙන්නේ අලි කකුල් බුදු අම්මෝ සයිස් එක. අම්මෝ මණ්ඩියම තවනද කොහෙද? මෙන්න සද්දන්ත ගානේ අලියෙක් තමයි ඇවිල්ලා තියෙන්නේ. පේනවනේ? අලි කකුල් සයිස්. අපි යන් අර පැත්තට. අර පැත්තට ගිහලා කතා කරමු. මම මේ තව හේන් පැත්තකට ආවා. ඒ පැත්තෙත් හේන් තමයි තියෙන්නේ මෙන්න. ඔක්කොගම මේ යායම ඔක්කොගෙම තියෙන්නේ මේ මුං අස්වද්දන එක තමයි තියෙන්නේ මේ පැත්තේ මුං ගහන එකමයි. නොවැම්බර් මාසෙටදී. තඩිගල් පොත්තක් එහෙම තියෙනවා පේනවනේ අර පැත්තේ. එහෙනම් අපි අර පැත්තට යමු. අවුව වැඩි.